සබදවසක් කිලිපිලි ගන්න සියලු දෙනාම මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ කොහොමද CapCut Pro එක අන්ලොක් කරන්න කියලා. ඉතින් මේක ලීගල් ක්‍රමයක් නෙමෙයි. මේක CapCut එකෙම දීලා තියෙන ක්‍රමයක්. ඒ විදිහට තමයි අද මම CapCut Pro එක free version එක ඔයගොල්ලන්ට අරගෙන දෙන්න යන්නේ. එන යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට CapCut Pro එක කොහොමද ලේසියෙන්ම ගන්න කියලා බලන්න. හරි මුලින්ම ඔයා කරන්න ඕන CapCut for PC කියලා සර්ච් කරන්න. එහෙම නැත්නම් මේ පල්ලෙහා තියෙන link එකෙන් එන්න. එතකොට ඔයගොල්ලෝ කෙලින් මෙන්න මේ site එකට ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කරන්න තියෙන්නේ mouse එක scroll කරන්න පල්ලෙහාට. අපි මේක older version එකක් තමයි download කරගෙන යන්නේ. latest version එකක් නෙමෙයි. එහෙම scroll කරගත්තට පස්සේ වෙන්න මෙතන CMO කියන එක select කරලා තවත් පල්ලෙහාට scroll කරගන්න. ඊට පස්සේ වල බලන්න පුළුවන් 1.4.0.188 කියන version එක. අන්නේ version එක තමයි download කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් තුක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් download button එක අපේ වෙලා තියෙනවා. ඒක වඩ කරන් දින එක download button එක select කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදියට වගේ right side එකේ Windows 11 එකක් නම් මේ විදියට download වෙනවා. මේක සාමාන්‍යයෙන් ඔයාගේ data connection speed එක download වෙවි. දැන් ඔයා කරන්න ඕන ඔයා කලින් CapCut භාවිතා කරලා තියෙනවා නම් ඒ app එක uninstall කරන එක. ඔයාලට ගන්න තියෙන්නේ search bar එකේ search කරගන්න ඕනේ CapCut කියලා. ඔයාලට මෙහෙම නැත්තම් මේ දේ කරන්න යන්න එපා. install කරන්න නැත්නම් මේ install කරන කට්ටියට තමයි මම කියන්නේ install කරපු කට්ටියට uninstall button එක select කරලා පස්සේ මෙන්න මේ ඉරි තුන select කරන්න CapCut එකේ. ඊට පස්සේ මේ uninstall button එක select කරන්න මෙතන තුන uninstall කියලා select කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ආයෙ sure එකේ ටික එක දීලා yes කියලා දීලා මෙන්න මේ විදිහට uninstall වෙනවා බලා ගන්න පුළුවන්. ටික වෙලාවක මේ uninstall වුණාට පස්සේ මේක complete ලා යනවා. ඊට පස්සේ අර ගන්න තියෙන අපේ download කරගත්ත file එක බලන්න යන්න ඔයාගේ location එකට. ඊට පස්සේ මේක බලා ගන්න පුළුවන් ඔයාගේ location එකේ CapCut 1.4.0.8188 කියන version එක මේක double click කරලා මෙතන ටික එක දීලා install කරනවා. ඊට පස්සේ මේ විදිහට install වෙනවා බලා ගන්න පුළුවන්. මේක 190 මේ අපිට විනාඩි 2ක් විතර ඉස්සෙල්ලා මම හිතන්නේ ඉක්මනට install වෙනවා. ඊට පස්සේ මේ restart කියන එක select කරගන්න. දැන් මතක තියාගන්න මේ latest version එකේ තියෙන දේවල් නෙවෙයි මේකේ ඉන්නේ ඒ older version එකක්. ඒ older version එකක් ඉන්නේ ඒකේ තියෙන versions වලින් transitions stickers ඒ වගේ තමයි බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ගන්න latest version එකට තියෙන ඒකට වඩා ටිකක් performance අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට මේකේ CapCut Pro එක තියෙන හින්දා يعني මේක ඔක්කොම users කරන්න පුළුවන් දේවල් free තියෙන හින්දා ලේසි. ඉතින් මම දැන් මෙතන මේ input කියන එකෙන් ෆයිල් එකක් input කරලා මම මෙතන control video එක split කරලා මම ගන්න transition එක ඇඩ් කරලා බලන්න මේ ඔක්කොම එක දැන් unlock කරලා තියෙන බලා ගන්න පුළුවන්. මේ transitions ඔක්කොම අලුත්ලා ඒ ඔක්කොම unlock කරලා දැන් මේ test වලට ගියා. test වලට ගියාට පස්සේ මේ test effect ඔක්කොම ටික unlock කරලා තියෙන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති test effect එකක් මේ download කරලා මෙතනින් මේ නිල් පාට දරලකුණු ටික select කරලා add කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට. මම මේක වැඩිපුර කියලා දෙන්න යන්නේ CapCut එක ගැන වීඩියෝ එකක් මම කලින් මේ channel එකේ කරලා තියෙනවා. ඒක link එක මම පල්ලා description එකේ දාන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ export කියන button එක select කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් export කරගන්න ඔයාගේ file location එක දීලා resolution එක 4K දක්වා upgrade කරගන්න පුළුවන්. කිසිම watermark එකක් නැහැ. ඊට පස්සේ ඔය export කියන button එක select කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් export වෙනවා. දැන් මේ වෙලාව යන ඉඳන් මම මෙතන cancel කරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි CapCut එක මේ ඔයාගේ computer එකට ලේසියෙන්ම install කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි CapCut Pro එක ඔයාගේ computer එකට ඉක්මනින්ම install කරගන්න. ඉතින් මෙන්න මේ විදිහෙන් ඔයාලට පුළුවන් ද CapCut Pro එක use කරන්න. එන යාළුවනේ අපි තමයි වීඩියෝ එක හම්බ කරගන්න. ඔයාලට සුබ දවසක්.